සාදරයෙන් පිළිගන්න ඔයාලා සියලු දෙනාම අපේ YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකට. අද අපි ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කොහොමද තනිකරම AI විතරක් පාවිච්චි කරලා විනාඩි 2ක් 3ක් වගේ යන සම්පූර්ණම AI music එකක් generate කරගන්න කියලා අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. අපි ඔයාලට කලිමුත් මේ සම්බන්ධ වීඩියෝ දෙකක් අපේ YouTube channel එකේ දාලා තියෙනවා. අද අපි ඔයාලට අලුතෙන්ම කොහොමද මේ අලුත් අප්ඩේට් වලින් පස්සේ කොහොමද AI music එකක් generate කරගන්නේ කියලා අපි අද ඔයාලට කියලා දෙනවා. අපි එන වැඩි කතා නැතුව වීඩියෝ එක ස්ටාර්ට් කරලා බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඔන්න ඔයාලට යාළුවනේ පේනවා ඇති මම මගේ PC එකේ ස්ක්‍රීන් එක ඔයාලට ෂෙයා කරන් තියෙන්නේ. ඔයාලට මේකට PC එකක්ම තියෙන්න ඕනේ නැහැ. ඔයාලගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක යූස් කරලත් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ හරි PC එකේ හරි තියෙන ChatGPT app එක හරි එහෙමත් නැත්නම් ChatGPT Google website එකට හරි යන්න ඕනේ. මම නම් මගේ PC එකේ ChatGPT app එක තියෙන නිසා මම මගේ PC එකේ ChatGPT app එක open කරගන්නවා. ඔයාලට ChatGPT app එක open වෙද්දි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ChatGPT app එක open වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා මෙන්න මෙතන type කරන්න ඕනි මෙන්න මේ වගේ එකක්. මට බලන්නකෝ මම මේ type කරගත්ත එක. මට මේ කාලයට ගැලපෙන විදියට හොඳ සිංහල රැප් සින්දුවක් හදලා ඕනි. විනාඩි 3ක 4ක විතර වෙන්න ඕනි. අන්න එහෙම ඔයාලා හදා ගන්න ඕනි සින්දුව ගැන පොඩිම පොඩි අදහසක් මෙතන type කරන්න. ඒ කියන්නේ ඔයාලා දැන් හදන්න ඉන්නවනේ සින්දුවක්. ඒක මොන වගේ කටහඬකින් දෙන්න ඕනි? මොන වගේ ස්ටයිල් එකක් දෙන්න ඕනේ? ඒක රැප් සින්දුවක්ද නෝමල් සින්දුවක්ද කියලා මොකක්ම හරි අදහසක් මෙන්න මෙතන type කරන්න. එහෙම ඔයාලගේ සින්දුව ගැන අදහසක් type කරාට පස්සේ මෙතන තියෙනවා නිල් පාට රවුමක් ඇතුලේ සුදු පාට ඊතලයක්. අන්න ඒකට එකපාරක් ටච් කරන්න. ඔන්න යාළුවනේ ඔයාලට බලන්න පුළුවන් මට ඒ කට්ටිය හොඳ ටෙස්ට් එකක් විදියට මම කියපු විදියට රැප් එකක් ජෙනරේට් කරලා දීලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ මේක කොපි කරගෙන ගිහින් අපිට වොයිස් එකක් හදාගන්න මේ ටෙස්ට් එකට. හරි ඔයාලට පේනවනේ මම දැන් මෙතන මෙහෙම තමයි ටයිප් කරේ. මම ඔයාලට පොඩ්ඩක් ආයෙ මෙතන කියන්නම්. මට මේ කාලයට ගැලපෙන විදියට හොඳ සිංහල රැප් සින්දුවක් හදලා විනාඩි 3ක විතර වෙන්න ඕනි. يعني කියන්නේ මට ඒ කියන්නේ මම මෙහෙම තමයි සරලවම ටයිප් කරලා තියෙන්නේ. මට මේ කාලයට ගැලපෙන විදියට හොඳ රැප් සින්දුවක් හදලා ඕනි. අඩු මේක විනාඩි 3ක් විතර වෙන්න ඕනි කියලා තමයි මම ටයිප් කරගත්තේ. හරිද? ඊට පස්සේ බලන්න පුළුවන් ඒ කට්ටිය මට ටෙස්ට් එකක් විදියට අපේ සිංහල රැප් සින්දුව ටයිප් කරලා දීලා තියෙනවා. හරිද? දැන් ඔයාලත් මෙන්න මේ අපිට දැන් මේ අපිට ඒ කට්ටිය හදලා දීලා තියෙන රැප් එකේ නම තමයි හෙට මගේ. අන්න එහෙම තමයි මට ඒ කට්ටිය මාතෘකාවකුත් ඒ කියන්නේ මගේ thumbnail එකක් වගේ හදනවා නම් ඒ කට්ටියට අපිට දාන්න පුළුවන් මේ සින්දුවට හෙට මගේ කියලා. ඒ කියන්නේ හෙට මගේ තමයි මේකේ නම. ඒ කියන්නේ මේ රැප් එකේ නම හෙට මගේ කියන එක. හරිද? මේ දැන් අපිට ඒ කට්ටිය ටෙස්ට් එක හදලා දුන්නානේ. ඒක මෙහෙම පහලට ඇදලා කොපි කරගන්න. ඒ කියන්නේ අපිට මේ හදලා දීප ඔක්කොම එකපාර කොපි කරගන්න. ඒ කියන්නේ මේ කෑල්ල ගන්න ඕනේ මෙතන තියෙන අනිවාර්යෙන් මේ කාලයට ගැලපෙන කියලා. ඒ කෑල්ල ඕනේ නැහැ මෙතන තියෙනවනේ හෙට මගේ කියලා. අන්න එතනින් ඉඳන් ඔයාලා පහලට මෙන්න මේ ටික කොපි කරගන්න. ඒක කොපි කරගත්තට පස්සේ දැන් තියෙන්නේ අපිට අපේ මියුසික් එක ජෙනරේට් කරගන්න වොයිස් එකක් විදියට. ඒක කරගන්න ඔයාලට ඔයාගේ ෆෝන් එකේ හරි එහෙමත් නැත්නම් PC එකේ හරි Gemini app එක හරි නැත්නම් Gemini website එක හරි තියෙන්න ඕනි. මම නම් මගේ PC එකේ Gemini app එක තියෙන නිසා මම මේ app එකෙන් තමයි මේ වැඩේ කරගන්නේ. හරි ඔයාලට දැන් පේනවා ඇති මම නම් මගේ PC එකේ Gemini app එක open කරගන්නවා. ඔයාලට මේක Gemini app එකම තියෙන්න ඕනිත් නෑ. Gemini app එක නැතුව Gemini website එකෙන් මේ වැඩේ කරගන්නත් පුළුවන්. Gemini app එක open වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මෙතන තියෙන්නේ plus mark එකක් මෙන්න මෙතන. අන්නේ plus mark එක උඩ එකපාරක් touch කරන්න. ඒ plus mark එක උඩ touch කරාට පස්සේ මෙන්න මෙහෙම යට list එකක් එයි. මෙතන ඔයාලට 4 වෙනියට තියෙනවා create නෑ 5 වෙනියට තියෙනවා මෙතන ඔයාලට create music කියලා. අන්න ඒක උඩ එකපාරක් touch කරන්න. ඒක උඩ touch කරලා දැන් අපි ඉස්සෙල්ලා අපේ test එක අපි කියන්නේ අපේ music එකේ test එක ඔයාලා copy කරගත්තානේ. අන්න ඒක මෙතන paste කරන්න. ඒක paste කරාට පස්සේ අපේ දැන් ඔන්න අපි දැන් හදාගත්ත test එකේ කියන්නේ අපේ music එකේ test එක මෙන්න මෙතනට add වෙලා තියෙනවා. හරි මෙතන දැන් අපි මේ කරන වැඩේ තමයි ඔයාලට වැදගත්ම වැඩේ තියෙන්නේ. ගොඩක් අය වරද්ද ගන්න මෙන්න මෙතන. දැන් මෙතන pro කියලා එකක් තියෙනවනේ. සමහර අයගේ මෙතන pro නෙමෙයි මෙතන තියෙන්නේ fast. මෙන්න මේ fast කියන එක තමයි මෙතන තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා මතක් කරලා මෙන්න මෙතන pro කියන එක දෙන්න. fast කියන එක දුන්නොත් ඔයාලට මේ music එක generate කරලා දෙන්නේ තප්පර 30ක් වගේ. ඒක තමයි ගොඩක් කට්ටිය මට කමෙන්ට් දාලා තියෙනවා. ඔයා බොරු කියන්නේ මේක තප්පර 30ක වීඩියෝ එකක් තමයි තප්පර 30ක music එකක් තමයි අපිට generate කරලා දෙන්නේ කියලා. ඒ කට්ටිය මෙන්න මෙතන pro දාන්නේ නැහැ. මෙතන pro දැම්මොත් තමයි අපිට විනාඩි 3ක 2ක music එකක් ඒ කට්ටිය generate කරලා දෙන්නේ. හරි දැන් අපි දැන් ඔක්කොම setting ටිකත් හදාගෙන ඉවරයි. අපේ test එක දාලාත් ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ අපි හදාගත්ත test එක දීලා බලන්න. මෙතන ඔයාලට තියෙනවා නිල් පාට රවුමක් ඇතුලේ සුදු පාට ඊතලයක්. අන්න ඒක උඩ එකපාරක් touch කරන්න. ඒක එබුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි ChatGPT එකෙන් හදාගත්ත අපේ රැප් එකේ ටෙස්ට් එකට ඒ කට්ටිය මියුසික් එකක් ජෙනරේට් කරන්න පටන් අරන් තියෙන්නේ.
අපි සරලවම කිව්වොත් අපි දැන් හදාගත්ත ටෙස්ට් එක ඒ කට්ටිය කියවනවා. ඒ කියන්නේ අපිට ගායකයෙක් දැන් කියනවනේ මියුසික් එකක් කටෙන් අන්න ඒ විදිහට අපිට AI වලින් කටෙන් කියන විදිහට අපේ මේ ටෙස්ට් එක අපිට මේ කට්ටිය හදලා දෙනවා. මේ මියුසික් එක ජෙනරේට් කරලා දෙන්න යන කාලණය තීරණය වෙන්නේ නම් ඔයාගේ data connection එකේ ස්පීඩ් එක අනුව තමයි. හරි යාළුවනේ මේකට නම් ඔයාලට විනාඩි 2ක් යන කලින් කොහොමත් අපේ මියුසික් එක මේ කට්ටිය ජෙනරේට් කරලා දෙනවා. අපි බලමුකෝ එහෙනම් මට ජෙනරේට් කරලා දෙන මියුසික් එක කොයි වගේ එකක් වෙයිද කියලා. ඔන්න යාළුවනේ විනාඩි 2කට පස්සේ කට්ටිය මට සුපිරි AI මියුසික් එකක් ජෙනරේට් කරලා දීලා තියෙනවා. මේ මියුසික් එක මම තාම ඇහුවෙත් නෑ. ඔයාලට මේ මියුසික් එක අහන්න ඕන නම් මම මේ වීඩියෝ එකේ අවසානයේ මේ මියුසික් එක දාලා තියන්නම්. මොකද මේ මියුසික් එක ඔයාලට දැම්ම ආන්න දුන්නොත් විනාඩි 3ක් තියෙනවා මේ මියුසික් එක. මං ඉල්ලුවෙත් විනාඩි 3යි. ඒ කියන්නේ විනාඩි 3ක් ඇහුවොත් තියෙන්නේ ඔයාලට එපා වෙනවනේ. මම චුට්ටක් මෙතන ප්ලේ කරන්නම් මේ මියුසික් එකේ මොකක් හරි අවුලක් තියනද මොකක් හරි කියලා චුට්ටක් ප්ලේ කරලා බලන්න. මේක කතාවක් නෙමෙයි. මේක අපි හැමෝගෙම ජීවිතය. අද වැටුණක් කමක් නැහැ. හෙට නැගිටිනවා. පාරදිගේ යනකොට කීවා. ඔන්න යාළුවනේ කට්ටිය සුපිරිම ඒ කියන්නේ මං හිතුවට වඩා හොඳ ක්වොලිටි එකකින් සුපිරි AI රැප් එකක් මට හදලා දෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මියුසික් එක මං අහලා බැලුවා කිසිම අකුරු වල අවුලක් නැහැ. ඒ කියන්නේ කලින් අපිට AI වලින් හදලා දෙන්නේ වගේ අකුරු පටලවනවා නිකන් අමුතු ශබ්ද තමයි ඇහෙන්නේ. මේ දැන් ඇවිල්ලා තියෙන අප්ඩේට් වලින් නම් සුපිරිම ක්වොලිටි එකකින් මියුසික් එකක් ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඔයාලට විශ්වාස නැත්තම් මම මේ මියුසික් එක මේ වීඩියෝ එකේ අවසානයේ ඇඩ් කරලා තියන්නම්. ඔයාලත් මේක අහලා තීරණය කරන්න AI මියුසික් එකක් හදනවද කොහොමද කියලා. අනිවාර්යෙන් මේ සින්දු අහලා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඒ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා. මම අනිවාර්යෙන් ඒ කමෙන්ට් වලට රිප්ලයිත් කරනවා. හරි යාළුවනේ වැඩි කතා නැතුව අපි බලමු එහෙනම් මේ මියුසික් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඔයාලට මෙන්න මෙතන ඩවුන්ලෝඩ් මාක් එකක් තියෙනවනේ. අන්න ඒකට එකපාරට ටච් කරාට පස්සේ අහනවා ඔයාලා මේ වීඩියෝ එකම ඩවුන්ලෝඩ් කරනවද ඔඩියෝ එක විතරක්ද කියලා. මම නම් මේ වීඩියෝ එකත් එක්කම තමයි ඩවුන්ලෝඩ් කරන්නේ. වීඩියෝ එක කිව්වට මෙතන ෆොටෝ එකක් වගේ තියෙන්නේ. අන්න ඒ ෆොටෝ එකත් එක්කම තමයි ඩවුන්ලෝඩ් කරන්නේ. ඒක නිසා මම වීඩියෝස් කියන එක එක්ක තමයි ඩවුන්ලෝඩ් කරන්නේ. ඔයාලත් එතනින් කැමති එකක් දෙන්න. මෙතන යන්න යටින් බලන්න පුළුවන් ඩවුන්ලෝඩින් කියලා එනවා. ඔයාලට මේක විනාඩි 2ක් වගේ යද්දි ඩවුන්ලෝඩ් කියලා එනවා. අන්න බලන්න පුළුවන් ඔයාලට පුංචි කාමරේ හීන කියලා ඩවුන්ලෝඩ් වුණා අපේ සින්දුව. හරි යාළුවනේ. ඔන්න එහෙනම් අපි සරලවම කිව්වේ කියලා දුන්නේ එහෙනම් AI වලින් විතරක් විනාඩි 3ක වගේ සම්පූර්ණම මියුසික් එකක් ජෙනරේට් කරගන්න විදිය. ඔයාලට මම මේක අද කියලා දුන්නේ PC එකෙන් නේ. මම ඔයාලට දැන් අපේ YouTube channel එකට ගිහිල්ලා පෙන්නන්නම්. මම කලින් ෆෝන් එකෙන් හදන විදියත් කියලා දුන්නා. ඔයාලා ඒව බලන්න ඕන නම් YouTube එකට යන්න. හරිද? YouTube එකට ගිහිල්ලා YouTube එකට ගියාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා කියන්නේ අපි කවුරුත් දන්නවනේ කට්ටිය පොඩි කෙනෙකුණත් ඒක නම් දන්නවා. හරි YouTube එකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න හසිඳු කවිශාන් කියලා. හසිඳු කවිශාන් කියලා සර්ච් කරන්න ඕනේ. හසිඳු කියලා සර්ච් කරත් ඇති. අන්න එහෙම සර්ච් කරලා දෙන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් අපේ channel එක උඩින්ම එනවා. හරිද? හසිඳු කවිශාන් කියලා මෙන්න බලන්න පුළුවන් උඩින්ම අපේ channel එක එනවා. හරි මේ channel එකට ආවට පස්සේ ඔයාලට videos කියනවනේ. මේ channel එකට ආවට පස්සේ ඔයාලට මෙතන බලන්න පුළුවන් home videos කියලා. අන්න ඒ videos කියන එකට ටච් කරන්න. videos කියන එකට ටච් කරලා මෙහෙම පහළට එද්දී ඔයාලට මම පෙන්නන්නම් අපි AI music එකක් හදාගන්න විදිය ගැන දාප වීඩියෝ. මේ තියෙන යාළුවනේ දන්නවද මාව සින්දුවාවනේ. ඒක මං AI voice එකකින් හදලා දැම්ම මෙන්න මේ thumbnail එක දාලා තියෙන වීඩියෝ එක තමයි. ඒකටත් views නම් එච්චර 56ක් විතර තියෙන්නේ. ඔයාට ඒ කියන්නේ වෙන එක්කෙනෙක්ගේ music එකක් උනත් මෙහෙම හදා ගන්න පුළුවන්. ඒ ටෙස්ට් එක copy කරලා අරන්. හරි මේ තියෙන්නේ හදා ගන්න වීඩියෝ ගන්නක් නෙමෙයි. මේ තියෙන්නේ නිකන් මං හදපු සින්දුවක්. හරිද? හරි ඔහොම පහළට යද්දි ඔයාලට බලන්න පුළුවන්. මේ තියෙන යාළුවනේ මෙතන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. AI වලින් විනාඩි 5න් සින්දුවක් හදමු කියලා දාලා තියෙනවා. මේ වීඩියෝ එක මම කියලා දෙන්නේ ෆෝන් එකෙන් AI මියුසික් එකක් හදාගන්න විදිය. හරිද? තව මම වීඩියෝ එකක් දාලා තිබ්බා. අපි ඒකත් බලමු තියෙනවද කියලා යාට. මේ තියෙන දැන් Gemini එකෙන් සම්පූර්ණ සින්දු හදලා දෙනවා කියලා. මම මේකත් දාලා තියෙන්නේ ෆෝන් එකෙන් හදාගන්න විදිය ගැන තමයි මේ වීඩියෝ එකත් කියලා දෙන්නේ. මම මේ තියෙන යාළුවනේ මම අර කුඩ රැප් එක විස්මෝගියෝන්ගේ අන්න ඒක මම AI වලින් හදලා දාලා තියෙනවා. ඒක දැන් මාස 3ක් වෙනවා මම දාලා. ඒකට නම් මට ඇවිල්ලා තියෙනවා views 6100. ඔයාටත් පුළුවන් ඔයාගේම YouTube channel එකක් පටන්ගෙන මේ වගේ AI music හදලා දාන්න. හරි යාළුවනේ. මම තව මං හිතන්නේ වීඩියෝ එකක් දාලා තියෙනවා music හදාගන්න විදිය ෆෝන් එකේ. හරි යාළුවනේ මේ තියෙන්නේ Gemini එකෙන් දැන් සින්දු හදමු කියලා. අන්න ඒකත් මම ෆෝන් එකෙන් හදාගන්න විදිය ගැන තමයි කියලා දීලා තියෙන්නේ AI music එක.
ඔයාට මේ වීඩියෝ එක බලන්න. ඒ කියන්නේ මම මේක PC එකෙන් කියලා දුන්නේ. මේක PC එකෙන් කියලා දුන්නත් එහෙම ලොකු වෙනසක් නැහැ. ෆෝන් එකෙන් මුයි දෙකෙන් එක විදිහට තමයි කරන්න තියෙන්නේ. ඔයාට මේ වීඩියෝ එක තේරුන්නේ නැත්නම් ඒ වීඩියෝ බලලත් ඔයාට මේ වැඩේ ගැන අදහසක් ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අදට අපි ගෙනපු මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයා තාමත් අපේ මේ හසිඳු කවිශාන් කියන YouTube channel එක subscribers කරලා නැත්නම් දැම්ම subscribers කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට මේ වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට පේනවා අපේ මේ YouTube channel එකේ දැනට subscribers 1700ක් ඉන්නවා. ඔයාට කරන්න තියෙන්නේ මේක අපේ channel එක පොඩ්ඩක් grow වෙන්න. මේ subscribers 2000ක් වෙන්න තව 300ක් වගේ තමයි මදි. ඒ නිසා ඔයා තාමත් අපේ channel එක subscribers කරලා නැත්නම් අපේ channel එක subscribers කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් යාළුවනේ අදට අපි ගෙනපු වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන ඔයාලගේ අදහසත් අපිට share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් ඉන්නම් යාළුවනේ. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Yeah. මේක කතාවක් නෙමෙයි. මේක අපි හැමෝගෙම ජීවිතය. අද වැටුණක් කමක් නැහැ. හෙට නැගිටිනවා. පාරතික යනකොට කීවි. මම පාප taking man money. Takona ticket the ගහ give it ball in the run come on. අද සල්ලි නැති උනත් හිත කිනි ගොඩක්. කෙනෙක් කිය ගුම්බට බැබ කියලා මං hina වෙලා යනවා මගේ පාර හොයලා. ප්‍රථම ෆෝන් එක ඇතුලේ ලෝකෙම පේනවා අනිත්ගේ ජීවිත දැකලා අපි දුක් වෙනවා. ඒත් මතක තියාගෙන ඉන්න game pack හැමෝගෙම race එක නගලාවක නෙමෙයි බං. අද මම පහල නම් දෙතුලට එනවා. වෙලා හැම පාරෙම තව හය වෙනවා. කවුරු මොනවා කිව්වත් මං නවතින්නේ නෑ. මගේ හින මැරෙන්නකම් මගේ හින මැරෙන්නේ. හෙට මගේ අද අඳුරු උනත් හෙට එළියවේ. හෙට මගේ වැටුණත් නැගිටින හිත කියයි වේ. හුරු නැති දවසක මම මාතෙක්ක. අද තියෙන වේදනාව වෙනක මේ ගමන නවතින්නේ නෑ. යුස්පස්සේ දුවන ලෝකයක් මේක. එකක් නැති වුණත් අඩු නෑ මගේ වටිනාකම ට්‍රෙන්ඩ් එක වෙනස් වේ. මිනිස්සු වෙනස් වේ. ඒත් මගේ අරමුණ මගේ හිත හැමදාම තියේ. අම්මාගේ හිනාව මට ලොකු මොටිවේෂන්. තාත්තගේ මහන්සිය මගේ ඉන්ස්පිරේෂන්. සෝල වෙනුවෙන් මම තව දුර යනවා. කාමරේ ඉඳ ලොකු හීන දකින්නවා. මිතුරු ටිකක් හීන ගොඩක්. හිත තියෙන ෆයර් එක තාමත් ගොඩක්. අද මාව දැක්කලා හිනා වෙන අය. හෙට මගේ නම කියලා කතා කරා. හෙට මගේද හෙට මගේ. අද අඳුරු වුණත් හෙට එළිය වේ. හෙට මගේද හෙට මගේ. වැටුණත් නැගිටින්න හිත කියයි වේ. මගේ පාර මං හදාගන්නවා. මගේ කතාව මං ලියාගන්නවා. හෙට මගේද හෙට මගේ. හෙට මගේද හෙට මගේ. මේ හීනේ නවතින්නේ නෑ. අද කඳුළු නම්ද හෙට හිනාවන්. අද පරාජය නම් හෙට ජයග්‍රහණයක්. කාලයයිද මිනිස්සු යයිද. ඒ තීන තියෙනකම් අපි ඉස්සරහට යයි. කවුරුත් විශ්වාස නොකලක් කමක් නෑ. මුලින්ම තමන්ව විශ්වාස කරපන්න. එතනින් කමයිගෙන් එක පටන් ගන්න. මනාවෙහි සති ජනහින අරබාර කටු පිටු නැකනන කඩතන කර. අද මං පොඩි නමක් හිට ලොකු කතාවක් නේ ජීවිත මනිර මගේම පරිකද. shortcut that fake fame මගේ මහන්සිය තමයි මගේ real game. මේ දුක් පැනගෙන හිනයක් තියෙනවා නම් ඒ පිළුවේ සදා කරන්න. Yeah අද නෙමෙයි නම් හෙට. හෙට නෙමෙයි නම් ගනිත. ඒ නවතින